තව දවස් 7යි හැබැයි තියෙන්නේ. මේ දවස් 7ේදී ඩොලර්ස් 500ක් ඔයාගේ කරගන්නත් පුළුවන්. ඩොලර්ස් 500ක් වෙනකන් උපරිම ඔයා කරගන්න පුළුවන්. මේ ලැබෙන ඩොලර්ස් 500න් ටිකෙන් ටික ඔයාගේ අතරත් එහෙම නැත්නම් විත්ඩ්‍රෝ කරගන්නත් ඔයාට පුළුවන් guys. ඉතින් මේක නම් කොහෙත්ම මිස් කරගන්න එපා. මෙතනදී මෙන්න මේ විදිහට ඩොලර්ස් 500 ගන්න කොහොමද? මේ ඩොලර්ස් 500 ලැබුණාට පස්සේ මේ ඩොලර්ස් 500න් ටිකෙන් ටික විත්ඩ්‍රෝ කරගන්න කොහොමද? මේ වෙනකන් හැම දෙයක්ම ඔයාට මම සම්පූර්ණයෙන්ම ගයිඩ් කරනවා. මේ වීඩියෝගෙන්. ඉතින් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. තව දවස් 7ක් වගේ පොඩි කාලයක් තියෙන. ඒක නිසා ඔයාගේ ළඟම යාළුවෙක් ඉන්නවා නම් දැම්ම වීඩියෝ එක ෂෙයා කරලා මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න. ඒ වගේම දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන්ම දාන්න. ඒක අමතක කරන්න එපා. මොකද ඔයා ඒ විදිහට කමෙන්ට් එකක් දාද්දී ඔටෝමැටිකලිම giveaway එකකටත් පාටිසිපේට් වෙනවා. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ YouTube channel එකත් එක්ක subscribe කරලා අදම එකතු වෙන්න. ඉතින් අපි බලමු මේ ඩොලර්ස් 500 ගන්න කොහොමද? මේ ලැබෙන ඩොලර්ස් 500න් ටිකෙන් ටික withdraw කරගන්නේ කොහොමද? මෙන්න මේ හැම දෙයක්ම මම intro එකේ කිව්ව විදිහටම ඇත්තටම ඩොලර්ස් 500ක් වෙනකන් ඔයාට ලැබෙනවද කියලා අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රශ්නයක් ඇති. මොකද ඩොලර්ස් 500ක් කියන්නේ ටිකක් ලොකු ගාණක්. ඉතින් ඒක හැමෝටම ඒ විදිහම තමයි. ඉතින් මට උනත් එහෙම කිව්වොත් එහෙම මටත් ඒක ඒ විදිහටම ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතනදී ඩොලර්ස් 500ක් වෙනකන් උපරිමේ තමයි ලැබෙන්නේ. ඊට වඩා අඩු ගාණක් උනත් ලැබෙන්න පුළුවන්. ඒ විදිහට අඩු ගාණක් ඇයි ලැබෙන්නේ කියන එක ගැනත් මම ඔයාලට සම්පූර්ණයෙන්ම කියන්නම්. ඉතින් මේක ගොඩාක් අඩු ගාණක් නෙවෙයි. ඒක නිසා මම ඔයාලට ඒ විදිහට ලැබෙන්නේ කොහොමද කියලාත් මම සම්පූර්ණ එක්ස්ප්ලেইন කරන්නම්. ඊට පස්සේ මේ විදිහට ලැබෙන මුදල් අපිට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්ද? ඔව්. හැබැයි මේ විඩ්‍රෝ කරගන්න වැඩ අපිට කෙලින්ම ඒ ලැබෙන මුදල විඩ්‍රෝ කරගන්න බෑ. බට් අපිට විඩ්‍රෝ කරගන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය මොකක්ද කියලාත් මම සම්පූර්ණයෙන්ම ඔයාට කියන්නම්. අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක ඔයා දිගටම රැඳිලා ඉන්න. මේ හැම දෙයක්ම මම පැහැදිලිවම කියනවා. ඔක්කොම කලින් තාම කමෙන්ට් එකක් දැම්මේ නැහැ. දැම්ම කමෙන්ට් එකක් දාලා ඉන්න. මොකද ඔයා කමෙන්ට් එකක් දාද්දිම giveaway එකට පාටිසිපේට් වෙන එක මම කලින්මුත් මතක් කරා. ඉතින් ඒත් එක්ක මේ ඔෆර් එක තියෙන තව දවස් 7ක් විතරයි. ඒක නිසා වීඩියෝ එක යාළුවෙක්ට ෂෙයා කරන්න හිතනවා නම් දැම්ම ෂෙයා කරන්න කලින්මුත් මතක් කරා. ආයෙ මතක් කරන්නේ නැහැ. ඉතින් ඒකත් කරන්න. හරි. දැන් මෙතනින් එහාට මම එක්ස්ප්ලেইন කරනවා කොහොමද මේ මුදල් ලැබෙන්නේ. ඔයා කොහොමද මේ මුදල් අතට ගන්න කියන එක. ඉතින් මේ විදියට ඔයාලට මුදල් ලබා දෙන්නේ XM එක හරහා. දැන් ඔහොම ඉන්නවා දන්නවා මේ XM කියන වචනේ XM ට්‍රේඩින් කියන වචනේ හුවම අපි ඔය ගැන දන්නේ නැහැ. මොකක්ද මේ XM ඔහොම කියලා ගොඩ දෙනෙක් වීඩියෝ එක ස්කිප් කරලා යනවා. ඔහොම ඉන්න මම ඒක එක්ස්ප්ලেইন කරනවා. ඔයාලට කිසිම දැනුමක් තියෙන්න ඕන නැහැ. ට්‍රේඩින් කියන වචනේ පළවෙනි පාරට අදහනවා වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ වැඩපිළිවෙලට අනුව වැඩ කරොත් ඔයාලට කිසිම ට්‍රේඩින් ගැන දැනුමක් නැතුව වුණත් පුළුවන් මෙන්න මේ XM platform එක කරා සල්ලි හොයන්න. මම ඒකට අදාළ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. මම වීඩියෝ එක ඉස්සරහදී ඒක ගැන ඔයාලට කියන්නම්. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. XM එකේ මේ මාසේ ඉවර වෙනකන් ඒ කියන්නේ තව දවස් 6ක් 7ක් වගේ වෙනකන් විතරක් අපිට දීලා තියෙනවා 100% බෝනස් එකක් කියලා එකක්. ඒක මම ඔයාලට සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න. ඔහොම ඉන්න. ඒ වගේම මම ඔයාලට කලිමුත් කිව්වනේ හැම දෙයකටම ඔයා මෙතනදී කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණත් සම්පූර්ණයෙන්ම ගයිඩ් කරලා ඔයා මෙතනදී සල්ලි හොයන තැනට වෙනකම්ම සම්පූර්ණයෙන්ම ගයිඩ් වෙන විදිහේ වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. ඒක නිසා බය වෙන්න එපා. මෙන්න මේ 100% බෝනස් එක කියන්නේ මොකක්ද කියන එක ගැන මම මුලින්ම ඔයාලට එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. ඉතින් අපිට මෙන්න මේ XM එක හරහා ඔයාලා දන්නවනේ අපිට පුළුවන් ගොඩක් ෆෙයාර්ස් හරහා forex වේවා crypto වේවා මේ ඕනම ෆෙයාර් එකක් හරහා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මෙතනදී අපිට පුළුවන් මේ විදිහට XM එකෙන් ට්‍රේඩ් කරන්න මුදල් ඩිපොසිට් කරද්දී 100% බෝනස් එකක් ගන්න. ඒක මම එක්ස්ප්ලেইন කරන්නම් ඔහොම ඉන්න. දැන් මෙතන ඩිපොසිට් කිව්වම බය වෙන්න එපා. මොකද ඔයා මෙතනදී ඩිපොසිට් කරොත් එහෙම ගාණක් අනිවාර්යෙන්ම ඒ ගාණ වගේම තව ගාණක් වට නිකන් හම්බ වෙනවා එක. ඒ වගේම මෙතනදී ඔයා කීයක් ඩිපොසිට් කරත් ඔයාට හරියන විදියට අපි සිග්නල් දෙනවා. ඒ වගේම ඒ සිග්නල් එක දාන ට්‍රේඩ් කරලා අතර සල්ලි ගන්න තැනට වෙනකම්ම හැමදේම ගයිඩ් කරනවා. ඒක ගැන ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාට කිසිම දැනුමක් නැති වුණත් වගේ අතේ තියෙන ගානකින් මේ වැඩේ පටන් ගන්න ප්‍රොෆිට් කරලා ගානක් හොයාගන්න තැනට ඔයාව අපි පත් කරනවා. ඉතින් මෙතනදී මම තවත් ඔයාලට සල්ල කරලා කියනවා. ඔයා හිතනවා ඔයා ඩොලර් 100ක් ඩිපොසිට් කරනවා කියලා. මේ විතර ඩොලර් 100ක් ඩිපොසිට් කරොත් ඔයාට තව ඩොලර් 100ක් හම්බ වෙනවා. මේක අපිට ට්‍රේඩින් කරන්න පුළුවන් වොලියුම් එකක් විතර නැත්නම් මාජින් එකක් විතර තමයි හම්බෙන්නේ. ඉතින් මේ 100ක් යූස් කරලා හිතන්න 100ක් දැම්මොත් 100ක්. එතකොට තව 200ක් දැම්මොත් තවත් 200ක්. ඒ කියන්නේ ඔයාට මෙතනදී මේ විදිහට 200ක් දැම්මොත් 200ක් වෙද්දි ඔයාට ඩොලර්ස් 400ක account එකක් ඔයාගේ අතට ලැබෙනවා. ඉතින් මේ විදිහට ඔයා ඩොලර්ස් 500ක් වෙනකන් දැම්මොත් තව ඩොලර්ස් 500ක් වෙනකන්. ඒ කියන්නේ මැක්සිමම් ඩොලර් 500ක් වෙනකන් ඔයාට මෙතනදී රිටර්න් එකක් ගන්න පුළුවන්. ඉතින් මැක්සිමම් ඩොලර්ස් 500යි හම්බෙන්නේ. ඔයා මෙතනදී 100ක් දැම්මොත් 100ක් හම්බ වෙනවා. 200ක් දැම්මොත් තව 200ක් හම්බ වෙනවා. 300ක් දැම්මොත් තව 300ක් හම්බ වෙනවා. මේ විදිහට ඩොලර්ස් 1000ක account එකක් ඔයාට හදා ගන්න පුළුවන් ඩොලර්ස් 500ක් විතරක් දාලා මේ මාසේ ඉවර වෙන්න කලින්.
ඉතින් සාමාන්‍යයෙන් $1000ක account එකක් කියන්නේ දවසට හොඳ profit එකකට යන්න පුළුවන්. මොකද අපි දෙන සිග්නලුත් එක්ක ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ profit එකකට යන්න පුළුවන්. ඒ වගේම අපි ඔයාලට money management plan එකකුත් හදලා දෙන්න නිසා අනිවාර්යෙන් ඔයා කීයක් දැම්මත් ඔයාලට profit කරන්න නම් පුළුවන්. හරිද? ඒක ගැන බය වෙන්න එපා. trading ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වුණත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට $500ක් වෙනකන් ඔයාලට free ගන්න පුළුවන් නිසා මේ chance එක නම් කොහෙත්ම miss කරන්න එපා. අපි දැන් කතා කරමු. මෙතෙන්ද මෙන්න මේ විදිහට $500ක් ගන්නවා කොහොමද හරියටම XM account එකේ deposit එකක් දාගෙන deposit එකක් දාගෙන කොහොමද හරියටම trade එකක් දාන්න. ඉතින් මේ වගේ හැම දෙයක්ම සම්පූර්ණ මේ වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න. ඉතින් අපි එකින් එක පිළිවෙලට මෙතනින් පස්සේ කතා කරමු. ඉතින් මෙන්න මේ $500 අපි ගන්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ කියන එක ගැන අපි මුලින්ම එකින් එක කතා කරමු. ඉතින් මුලින්ම අපිට XM එකේ account එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක අපිට සම්පූර්ණයෙන් පැහැදිලි. මොකද XM එකේ bonus එකක් ගන්න XM එකේ account එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මම පහළ comment section එකේ මීට කලින් කරපු XM සම්බන්ධ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ XM account එකක් හදාගන්න part එක විතරක් මම mention කරලා දාලා තියෙයි. XM account එකක් හදාගන්න ටික හරියට බලලා අනිවාර්යෙන් account එකක් හදාගන්න. ඒ විදිහට ඔය account එකක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒ වගේම මගේ Signal channel එකට join වෙන්න ඕන නම් මගේ link එකෙන් account එකක් හදාගන්න මම පහළ comment section එකේ දාලා තියෙයි. කොහොමද account එකක් හදාගන්න කියලා සම්පූර්ණ වීඩියෝ link එකක් ඒක බලලා හදාගන්න. මොකද මට cost එකක් යනවා Signal දෙනවට. ඒ වගේම මම ඔයාව guide කරන්න මම සෑහෙන time එකක් වෙන් කරනවා වෙනම. ඉතින් ඒ දේවල් වලට සාධාරණයක් වෙන තමයි ඒක මම කරන්නේ. ඔයාගෙන් කිසිම ගණන් මම ගන්නෙ නෑ. ඔයා කීයක් දාලා trade කරත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නිසා ඔයාලට මුලින්ම XM එකේ account එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් local deposit කෙනෙක් කරා ඔයා හදාගත්ත XM account එකට සල්ලි දාගෙන මෙතනින් එහාට වැඩ ටික කරන්න පටන් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම local deposit එකේ option එක use කරන එකෙන් ඔයාලට සෑහෙන වාසි දෙනවා. මොකද ඔයාලට සෑහෙන ඉක්මනට ඔයාලට deposit දාගන්න පුළුවන්. ඔයාගේ bank account එකක් ඔයාලට තියෙනවා නම් ඇති වෙන crypto වලට මොකුත්ම කතන්දර ඕනේ නැහැ. bank account එකක් තියෙනවා නම් bank account එකෙන් සල්ලි දැම්මා. සල්ලි දාලා ඉවරලා ඔයාලට trading වැඩ පටන් ගන්න පුළුවන්. ඒක නිසා local deposit option එක සෑහෙන ලේසි. ඒ වගේම අද මම ඔයාලට ගෙනලා තියෙන local deposit ලංකාවේ මේ වෙද්දි මම දැක්ක හොඳම local deposit. මොකද withdrawal වල ප්‍රශ්න ඒ වගේම deposit වල ප්‍රශ්න කිසිම වෙලාවක එන්නේ නැති 100% genuine local deposit තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ local deposit කවුද කියලා දැනගෙන මේ local deposit එකත් එක්කම වැඩේ පටන් ගමු guys අපි. ඉතින් මෙතනින් එහාට මම account හදන part එක කියන්නේ account එක හදාගත්තට පස්සේ තියෙන interface එකේ ඉඳලා local deposit හරහා deposit එකක් කරගෙන වැට්ටි කොහොමද කරන්න කියලා පිළිවෙලට අපි කතා කරමු. දැන් මම ඉන්නේ මගේ XM account එකේ. ඉතින් මේ විදිහට තමයි ඔයාට ඔයාගේ XM account එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ආවට පස්සේ ඉතින් මම කිව්වා වගේ පහළ දාලා තියෙන XM account එක කොහොමද හදාගන්න කියලා වීඩියෝ එක link එකක් ඒක බලලා අනිවාර්යෙන් හදාගන්න. හරි. ඉතින් අපිට මෙන්න මේ බෝනස් එක ගන්න වැඩේනේ මුලින්ම කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ට්‍රේඩ් කරලා සල්ලි අතර ගන්න. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ බෝනස් එක කොහොමද ගන්න කියන එක බලමු. ඉතින් බෝනස් එක ගන්න සරලම ක්‍රමයක් තියෙන්නේ. අපිට මෙතනදී මුලින්ම ඩිපොසිට් එකක් තමයි කරගන්න වෙන්නේ. ඉතින් ඩිපොසිට් එක කොහොමද කරන්න කියලා අපි කතා කරමු. ඉතින් ඩිපොසිට් කියන වචනේට බය වෙලා ඉන්න එපා හැමදාම. කීයක් හරි දාලා බලන්න $15ක ඉඳලා අපිට $500ක් වෙනකම් පුළුවන් නේ. ඉතින් මං කියන්නේ $500ක් වෙනකම් දාන්න කියලා. අවම ගානේ හරි දාලා බලන්න අපිට පුළුවන් මෙතනින් ගේමක් ගහගන්න. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා වගේම long term ඔයා ඒ ගේම ගහන දැනට මම සම්පූර්ණයෙන් ගයිඩ් කරනවා. මොකද ඔයා මෙතනදී ඇවිල්ලා වැඩ කරොත් ඔයා මේ විදිහට දවස ගන්න ට්‍රේඩ් කරොත් ඒකෙන් මට යම්කිසි පොඩි කමිෂන් එකක් එන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා එකපාරක් ට්‍රේඩ් කරලා ඔයා නැති වුණොත් එහෙම අනිවාර්යෙන්ම එතනින් එහාට මේක ට්‍රේඩ් කරන්න නෑනේ. ඉතින් එහෙම තත්ත්වයකට ආව කොහොමද අදලා දාන්නේ නෑ මම. මොකද මට කමිෂන් එකක් නැති වෙන එක පැත්තෙන් අනිත් එක තමයි මම එහෙම දෙයක් කරනවා නම් මට මේ විදිහට YouTube ම කරන්න ඕනේ කියලා දෙයක් නෑ. ඕන තරම් දේවල් කරන්න පුළුවන් කෝස් එකක් වුණත් කරලා ඕනනම් ගොඩ යන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් අදාළ වෙන්නේ නෑ මට. ඔයාට ගේමක් ගහගන්න පුළුවන් හින්දායි මම මේ කියන්නේ. හරි. ඉතින් අපි මෙතනදී මුලින්ම මෙන්න මේ ඩිපොසිට් පාර්ට් එක කොහොමද වෙන්නේ කියන එක ගැන බලමු. ඩිපොසිට් එක කරද්දී 100% බෝනස් එක හම්බෙන්නේ කොහොමද කියනත් මම කියන්නම්. ඉතින් ගොඩක් ලේසි. ඔයාට මෙතනදී මෙන්න මේ XM account එකට ඇවිල්ලා මේ තියෙන ඉරි කැල තුන තියෙන්නේ. මෙන්න මේක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතනදී ඔයාට පේනවා my account verification මේ විදිහට ටිකින් ටික පහළට ඇවිල්ලා මෙන්න මෙතන ඩිපොසිට් කියලා එකක් තියෙනවා. හරිද? ඉතින් මේක හොඳට බලාගන්න මේ පහළ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක ටච් කරන්න. ටච් කරාට පස්සේ අපිට මේකේ ඩිපොසිට් කරන්න පුළුවන් ඔප්ෂන්ස් කිහිපෙම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ස්කිල් ඒ වගේම Binance Pay ඒ වගේම cryptocurrency මෙන්න මේ වගේ සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අද මම කතා කරන්න ඔයාලට මෙන්න මේ local deposit කෙනෙක් කරා කොහොමද ඩිපොසිට් එකක් කරගන්න කියලා. ඉතින් මම කතා කරන්නේ මෙතනින් එහාට local depositorsලා හරහා කොහොමද මේ ඩිපොසිට් එක කරන්න කියලා විතරයි. මොකද අපිට ගොඩක් trusted විදිහට වගේම ගොඩක් අඩු ගානකින් local depositor කෙනෙක් මෙතැදි ඩිපොසිට් එක් කරගන්න පුළුවන්. ඒත් එකම withdrawals උත් සෑහෙන fast අපිට local deposit එකක් කෙනෙක් කරා කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙතෙන්දී මෙන්න මේ local deposit එකේ option එක මම choose කරනවා. choose කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ local deposit එක කියන්නේ ලංකාවේ කෙනෙක්මයි. එතකොට ලංකාවේ කෙනෙක්ටම ඔයාලට සල්ලි දාන්න තියෙන bank account එකක් කරා. මෙතන ඔයාලට crypto ගැන කිසිම knowledge එකක් තිබ්බ නැතත් okay. ඔයාලට ලංකාවේ කෙනෙක්ට ඔයාගේ අතේ තියෙන ගාණක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී නම් local deposit එක කෙනෙක් කරා අවම පුළුවන් වෙන්නේ $15යි. $15 ඉඳලා උඩට අපිට ඕන ගාණක් දාගන්න පුළුවන්. එතකොට අද මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ
ට්‍රස්ටඩ්ම මේ වෙදි තියෙන ට්‍රස්ටඩ්ම ඉන්න ලෝක ඩිපෝසිටව. ඉතින් මගේ සයිඩ්ෙන් ගත්තොත් එහෙම ඉතින් අද මම ඔයාලට ගෙනාවේ iTrust කියන ලෝක ඩිපෝසිට. ඉතින් iTrust කියන ලෝක ඩිපෝසිට හරහා කොහොමද අපි ඩිපෝසිට් එකක් කරගන්නේ, ඊට පස්සේ ඩිපෝසිට් එක කරගෙන හරියට වැටි කොහොමද වෙන්නේ කියන එක බලමු. ඇයි මම iTrust කියන කෙනාව මෙතෙන්ද highlight කරන්න කියලා ගත්තොත් එහෙම ඉතින් මම වගේම XM trading කරන කට්ටිය ගත්තොත් එහෙම XM trading කරන කට්ටියකින් සෑහෙන්න තොගයක් use කරන්නේ iTrust ලෝක ඩිපෝසිට තමයි. ඉතින් withdrawals වල වගේම deposit වලට ඉතින් reason එකක් නෑ වෙනම. මොකද ඔයාලට තේරෙනවා ඇති genuine කෙනෙක්ගෙන් තමයි ඕනම කෙනෙක් වැඩ කරගන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපිට මෙන්න මේ ලෝක ඩිපෝසිට් එක කෙනෙක් කරා මෙතනදී මෙන්න මේ වැඩේ කරගද්දී කියන්නේ මේ විදිහට අපි ඩිපෝසිට් එකක් කරගද්දී මුලින්ම ඒ කෙනාගේ ලෝක ඩිපෝසිට ID එක මෙතන දෙන්න වෙනවා. හරිද? ඉතින් ඔයාලට මම මෙන්න මේ තිරේ පැත්තකින් දානවා ID එක. ඒ වගේම දැන් මෙතන type කරලත් පෙන්නන අන්නේ ID එක තමයි මෙතන දෙන්න ඕනේ. ඉතින් මේ තියෙන ලෝක ඩිපෝසිට් එකේ ID එක ඉතින් මෙතෙන්ද ඔයාලට බලා ගන්න පුළුවන් 67යි 104යි 269. ඉතින් මේක තමයි ලෝක ඩිපෝසිට් එකේ ID එක වෙන්නේ. ඉතින් මේක හරියටම බලලා ඔයා එකපාරක් subscribe කරන්න ඕනේ මේ ලෝක ඩිපෝසිට් එක. ඉතින් මෙන්න මෙතන ටික් එක දාගන්න මේ conditions වලට agree කියන එක. ඊට පස්සේ ඔයාලට දාලා පුළුවන් මෙතනදී submit කරගන්න. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති ලෝක ඩිපෝසිට් එක අපි හරියට මෙතනදී subscribe කරා. ඉතින් ඔච්චරයි ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ iTrust කියන ලෝක ඩිපෝසිට් හරහා මේකට අපේ සල්ලි දාන්න වගේම විත්ඩ්‍රෝ කරගත්තේ එයා හරහාම ගන්න. ඉතින් 100%ක්ම ට්‍රස්ට් එකක් විදියට ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි අපි දැන් මෙතනදී මෙන්න මේ subscribe කරන තැනට වෙනකම් මේ වැඩේ කරගත්තානේ. ඉතින් මෙතනින් එහාට කතා කරමු. අපි දැන් මේ ලෝකෝ ඩිපොසිට් subscribe කරාට පස්සේ කොහොමද එයා හරහා මෙතන ඩිපොසිට් එක කරගන්නේ කියන එක ගැන. ඉතින් මම ඔයාලට කිව්ව විදියටම දැන් අපේ XM එක ඇතුළේ කරගන්න තියෙන වැඩ ටික කරන්නේ මට ඔයාලට තව දෙයක් කියන්න බලනවා. අපි එකපාරක් මෙන්න මේ ලෝකෝ ඩිපොසිට් subscribe කරාම හොඳටම ඇති. ඉතින් පස්සේ life time ආයේ ඕන වෙන්නේ නැහැ මේ වැඩේ කරන්න. හරි. දැන් අපිට ඕන වෙනවා මම අර කිව්ව අපේ ලෝකෝ ඩිපොසිටර්ගේ account එකක් හදාගන්න. මොකද අපිට ලෝකෝ ඩිපොසිටර්ගේ වෙනම වෙබ්සයිට් එකේ account එකක් හදාගෙන තමයි ඊට පස්සේ ඒ හදාගත්තු වෙබ්සයිට් එක through අපිට XM එක ඩිපොසිට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලින්මුත් මතක් කරා මම ඔයාලට ගෙනාවේ ඔයාලට කලින් මතක් කරා වගේම මේ වෙද්දි ඉන්න හොඳම ලෝකෝ ඩිපොසිටව. ඉතින් ඒක නිසා ඔයාලට බය නැතුව මේ ඩිපොසිට් එකේ වැඩ කරගන්න පුළුවන් iTrust හරහා. ඉතින් මෙන්න මේ iTrust ගිණුමක් කොහොමද හදාගන්නේ කියලා තමයි මෙතනින් එහාට අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේකේ link එක මම පහළ comment section එකේ දාලා ඇති. අන්නේ link එකෙන් ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට එන්න. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයාලට පුළුවන් iTrust එකේ account එකක් ඊට පස්සේ හදාගන්න. ඉතින් මේ iTrust එකේ account එකක් හදාගන්න එකෙත් වෙනම වාසි ගොඩක් තියෙනවා. ඒවා ගැන මම ඉස්සරහට වෙනම වීඩියෝස් වලින් අරන් එන්නම්. හරි. ඉතින් account එකක් හදාගන්න විදිහ ගැන අපි ටිකක් ඉක්මනට කතා කරමු. ඉතින් මෙතනදී ඔයාගේ ඇත්තම විස්තර දෙන්න එකක් මතක් කරන්න ඕනේ. මොකද මේවා හදන්නෙත් ඔයාගේ USDT එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය සල්ලි ගනුදෙනු කරන්න තියෙන account එකක්. ඉතින් ඒක නිසා මේකෙත් ඔයාට KYC process එකක් වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒක ගැන බය වෙන්න එපා. මම ඒක ගැන කියන ඉස්සරහට. හරි. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට මුලින්ම ඔයාගේ මුල් නම ඊට පස්සේ last name එක ඒ වගේම email address එක දෙන්න තියෙනවා. ඉතින් මෙතන වැඩ කරන email address එකක් දෙන්න. ඒ වගේම ඔයා email address එක දෙද්දි මුල් ලකුණ අනිවාර්යයෙන්ම simple දෙන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ mobile number එක දෙන්න. අනිවාර්යෙන් හරි mobile number එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතනින් අහනවා date of birth එක. ඒ කියන්නේ ඔයාගේ birthday එක අහනවා. ඉතින් මේකත් ඔයාලට මෙතනදී හරියටම දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී ඇවිල්ලා මෙන්න මේ අවුරුද්ද මේ විදිහට select කරගන්න. ඉතින් අවුරුද්ද select කරගෙන ඊට පස්සේ month එක මෙතනින් select කරගෙන ඔයාලට පුළුවන් හරි දිනයක් දෙන්න. ඉතින් එන්නේ මේ විදිහට ඔයාගේ date of birth එක ඊට පස්සේ language එක සිංහල දාන්න පුළුවන් කැමති එකක්. ඊට පස්සේ address එක දෙන්න. address එක ඔයාගේ identity card එකේ හරිය නැත්නම් ඔයාට මෙහෙමයි identity card එක ගත්තාම ඔයාට මෙතනදී digital identity card එකක්ම තියෙන්න ඕනේ. ඒක නිසා ඕනම identity card එක තියෙන address එක ඒ විදිහට හරියට මෙතන දෙන්න. ඊට පස්සේ ඒකේ street එක දෙන්න මෙතනදී. ඊට පස්සේ city එක මොකක්ද තියෙන එක බලලා දෙන්න. ඊට පස්සේ zip code එක දීලා country එකට ශ්‍රී ලංකා කියන එක මෙතන තෝරලා දෙන්න. ඔයා වෙන්නට කියනවනේ ඒක දෙන්න. ඊට පස්සේ password එක ඒ password එක මහපව දීලා මෙතනදී confirm කරගෙන ඊට පස්සේ මෙතන terms and conditions මෙතනින් බලන්න බලලා ඉවරලා ඔයාට පුළුවන් sign up වෙන්න. ඉතින් ඔය විදිහට තමයි මෙතන account එකක් create කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට account එකක් create කරගත්ත පස්සේ එතනින් පස්සේ process එක අපි කොහොමද කරන්න කියලා මෙතනින් එහාට කතා කරමු. ඉතින් එතනින් පස්සේ අපිට මේ වගේ email verification එක තමයි එන්නේ. ඉතින් email verification එක අපිට කරගන්න තියෙන ගොඩක් ලේසි. මේ වගේ තැනකට ආවට පස්සේ අපි දුන්න email එකක් තියෙනවා. ඉතින් මෙතන send කියන button එකක් තියෙනවා. මේක touch කරන්න. touch කරාට පස්සේ අපේ email address එකට verification code එක send වෙනවා. ඉතින් අපි බලමු අපේ email එකට මේ verification code එක ආවද කියන එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඒ තප්පරේම iTrust එකේ email code එක එනවා. ඉතින් iTrust එකේ වැඩ ඔය විදියමයි neat එකට ඔයාට හැමදේම බලා ගන්න පුළුවන්. මම මේව ඉස්සරහට ඔයාට පෙන්නන්නම් සම්පූර්ණයෙන්ම. හරි. ඉතින් මේ විදිහට මේ code එකත් අරන් ඇවිල්ලා මෙතන මේ විදිහට දීලා මේක පුළුවන් ඔයාට confirm කරගන්න. හරි. ඒ විදිහට confirm කරාට පස්සේ ඔයාගේ mobile verification එක තියෙනවා. ඊළඟට ඔයාගේ mobile number එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට මෙතන send කියන button එක touch කරලා mobile number එකටත් ඒ වගේම code එකක් එනවා. ඒ code එක මෙතන දෙන්න තියෙන්නේ. මම ඒ ටිකත් ඔයාට කරගෙන පෙන්නන්නම්. ඉතින් mobile number verification එකේදීත් ඔයාට මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ඒ තප්පරේම ඔයාට code එක එනවා. ඉතින් ඒ code එක ඔයාට මෙතෙන්දී බලාගෙන type කරන්න පුළුවන්. මෙහෙමයි සාමාන්‍ය ඔයාට වෙනම code එකක් එන්නේ. ඉතින් මට මේ එන code එක තමයි මම ඔයාට පෙන්නන්නේ. ඉතින් මේ code එකම ඔයාට එන්නේ නැහැ. ඒක නිසා ඔයාට එන code එක හරියටම බලලා මෙතෙන්දී
ටයිප් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට දැන් මේ කෝඩ් එක ටයිප් කරගත්තා. දැන් මේක මම කන්ෆර්ම් කරගන්නවා. ඉතින් ඔන්න ඒ වෙරිෆිකේෂන් දෙකම කම්ප්ලීට් කරගත්තා. ඉතින් ඒ ටික කරගෙන ආවට පස්සේ අපිට ඊළඟට අපේ තියෙන මෙතනදී ડોකියුමන්ට් වෙරිෆිකේෂන් එක. ඉතින් මෙතනදී මෙන්න මේ තියෙන ડોකියුමන්ට් වෙරිෆිකේෂන් එකට කලින් මම දානවා පොඩි ඩිස්ක්ලේමර් එකක් මේක කියවන්න. ඉතින් මෙතනදී තියෙන්නේ ඔයා මෙතනදී සම්පූර්ණ තේරුම් ගන්න තමයි මේ විදිහට ඔයාගේ මේ තියෙන KYC එක කරගන්න. ඉතින් මෙතනදී මම ඔයා බය වෙන්න දෙයක් නැහැ. මම මේක දාන්නේ සාමාන්‍ය YouTube එකකින් එහෙම කියලා දෙනවා දාන්න කියලා ඔයාලව දැනුවත් කරන්න. ඔයා KYC එක කරන්න හදන්න කියන එක. හරිද? ඉතින් එතනින් පස්සේ අපි ඊළඟට එන අපේ ડોකියුමන්ට් වෙරිෆිකේෂන් එකට. ඉතින් ડોකියුමන්ට් වෙරිෆිකේෂන් එකට ආවට පස්සේ මෙතනදී අපිට කැමති ડોකියුමන්ට් එකක් තෝරගන්න පුළුවන්. national card, driving license, මේ passport මේ කැමති එක. ඔයාලට ඕනම් පුළුවන් මෙතනදී national card කියන එක තෝරන්න. තෝරලා දීලා ඉවරලා මෙතනදී ගොඩක් ලේසි. ඔයාගේ පරණ national card එකද තියෙන්නේ අලුත් එකක්ද තියෙන්නේ කැමති එකක්. ඉතින් මෙතනදී driving license එකේ වුණත් එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ මේ විදිහේ තියෙන valid driving license එකක් නම් ඒක use කරන්න පුළුවන්. නැත්නම් passport එක use කරන්න. කැමති document එකක් මෙතන use කරන්න. national card එක නම් ගොඩක් ලේසි. ඔයාට අලුත් පරණ ඕන එකක් use කරන්න පුළුවන්. national card එක ඔයා choose කරනවා මේ විදිහට choose කරන්න. මම නිකන් example එකකට පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ national card එකේ මුල් පැත්ත මෙතනදී මේ විදිහට දෙන්න මෙතනට. ඊට පස්සේ මෙතන ඊළඟට තියෙන්නේ සාමාන්‍ය වෙන document එකක් මෙතන select කරන්න කියන්නේ. මේකට ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙතන ගිහිල්ලා others කියන එක දීලා කියන්නේ මෙතන ගිහිල්ලා others කියන එක දීලා ඔයාගේ අර identity card එකේ නැත්තම් ඔයාගේ ගත්ත driving license එකේ ඊළඟ පැත්ත එහෙම නැත්නම් අනිත් පැත්ත ඔයාලට පුළුවන් මෙතනදී ෆොටෝ එකක් ගහලා ඒක මෙතන අප්ලෝඩ් කරන්න. ඉතින් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට මෙතන දෙන්න පුළුවන් ඔයාගේ national card එකේ හරි පැත්ත, ඒ කියන්නේ front එක. ඊට පස්සේ මෙතන back එක තමයි ඔයාලට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හරිද? others කියන එකට දාලා අප්ලෝඩ් කරන්න. ওই විදිහට කරා නම් හරි. දැන් මම මේ විදිහටම කරලා ඔයාලට පෙන්නන්නම්. මට පෙන්නන විදිය. ඉතින් මේ විදිහට මම මේ මගේ ડોකියුමන්ට් දෙකම දුන්නා. දීලා දැන් මම මේක සබ්මිට් කරගන්නවා. ඉතින් ওই විදිහට තමයි ඔයාටත් මෙතනදී කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා ওই විදිහට දීලා සබ්මිට් කරගන්න. මෙතනදී ඔයා මතක තියාගන්න සාමාන්‍ය MB දෙකකට වඩා අඩු ඩොකියුමන්ට්ස් මෙතනදී ඔයා හරියටම දින්න. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝස් MB දෙකකට වඩා අඩු ගානකට දෙන්න. එඩිට් කරන්න මොකුත් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඔයාගේ ෆොටෝස් ටික ඔයාගේ කැමරා එකේ, ඒ කියන්නේ ඔයාගේ ඒ ડોකියුමන්ට් එකට අදාළව ඒ කැමරා එකේ ඒ ෆ්‍රේම් එකට පුළුවන් තරම් පැහැදිලිව ගන්න පුළුවන් විදිහට අරගෙන සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙයි. මේක සබ්මිට් වුණා. මේකට තාම not verified කියලා. ඉතින් ඔයාගේ account එක ඒ වැට් ටික ඔක්කොම කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි verified වෙන්නේ. verified වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔන්න මගේ account එක verified වුණා. verified වුණාට පස්සේ මේ විදිහට බලා ගන්නත් පුළුවන්. දැන් ඔන්න ඒ වැඩ ටික ඔක්කොම හරි. දැන් මම home එකට ගියාට පස්සේ මගේ account එක තියෙන වීඩියෝ ඔයාලට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි දැන් මගේ account එක තියෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා 100% bonus එක දැනට valid වෙනවා මේ 31 වෙනිදා වෙනකන් කියන එක. ඉතින් ඒ දේත් නිසා අපිට දැන් පුළුවන් අපේ verified කරගත්ත iTrust account එක හරහා දැන් අපි deposit කරගන්න වගේ withdraw කරගන්න මේ හැමදේම කරගන්න. ඉතින් ඔන්න වැඩ ටික හරි. ඉතින් දැන් අපි මෙතනදී අපේ iTrust account එකත් හරි. ඒ වගේම අපි subscribe කරන වැඩත් කරගත්තා. දැන් අපි බලමු කොහොමද deposit එකක් හරියටම දාගන්නේ කියන එක. ඉතින් ඊළඟට තියෙන එකනේ. හරි. ඉතින් deposit එකක් දාගද්දී ඔයාලට මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මෙතන home එකට අවිලා මෙන්න මේ deposit කියන බටන් එක touch කරන්න. ඉතින් deposit කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලට deposit කරගන්න පුළුවන් සෑහෙන ක්‍රම තෝගයක් මෙතන මෙන්න මේ iTrust එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලා මාව විශ්වාස කරනවා නම් අනිවාර්යයෙන්ම iTrust එකත් ඔයාලට S2 වහගෙනවත් විශ්වාස කරන්න පුළුවන්. ඕනම ඔයාගේ deposit එකක් කරගන්න ඔයාගේ crypto විදියට වෙන platform එකකට XM නැතුව වෙන platform එකකට deposit කරගන්නවා නම් ඒ ඕන එකට කිසිම බයක් සැකක් නැතුව deposit කරගන්න ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 100%ක්ම sure. හරි. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට මුලින්ම පේනවා ඇති මෙතනට amount එකක් දෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙතන $15 ඉඳලා withdraw දෙන්න පුළුවන්. මෙතනට මෙන්න මේ විදිහට ටච් කරලා. ඉතින් මේ ඔක්කොම කලින් මම මෙතනදී මෙන්න මේ XM කියන එක තෝරගන්නවා. ඉතින් මෙන්න මේ XM එක තෝරගත්තට පස්සේ ඔයාලට ඒක පහළට ගන්න. පහළට ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය $1 එකක් සාමාන්‍ය LKR කීයක් දීලා ගන්න පුළුවන්ද කියන එක මෙතනදී තියෙනවා. සාමාන්‍ය $1 එකක් සාමාන්‍ය රුපියල් 315කට වගේ අපිට ගන්න පුළුවන්. ඉතින් මේ දෙන value එකට සෑහෙන්න යාළුවගේ side එකෙන් යාළුවා දේවල් කරනවා. ඔයාලට කිසිම දෙයකට බයක් සැකක් නැතුව මෙතනදී මේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපිට ඊළඟට තියෙනවා payment option එක. ඒ කියන්නේ අපිට මෙතනදී මේ විදිහට ගන්න. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ iTrust එකට සල්ලි දාන්නේ කොයි විදිහටද කියලා අහනවා. ඒ කියන්නේ අපි මෙයාලට සල්ලි දාලා එපා අපි USDT ගන්න අපේ XM එකට. ඉතින් අන්න ඒකට මෙයාලා අහනවා අපිට මොකක්ද use කරන්න කියලා. ඉතින් bank transfer use කරනවා නම් මෙතන bank transfer use කරන්න පුළුවන්. නැත්නම් crypto නැත්නම් gift vouchers හම්බ වෙනවා මෙයාලගෙන්. ඉතින් අන්න ඒ වගේ දේවල් අපිට මෙතනදී use කරන්න පුළුවන්. ඉතින් අන්න මේ වීඩියෝ ආගාව gift voucher එකක් තියෙනවා නම් අන්න ඒක use කරන්න. ඉස්සරහට gift vouchers ගන්න කොහොමද? මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම update කරන්න. ඒව ගැන දැනගන්න දිගටම channel එකත් එක්ක ඉන්න. හරි මම bank transfer තෝරගන්න. මොකද මට මෙතෙන්ද ඕන වෙන්නේ bank transfer හරහා මේක ගණදනු කරගන්න. ඉතින් ඊළඟට මෙතෙන්දී අපිට පුළුවන් කරන්සි එක තෝරගන්න. ඒ කියන්නේ අපිට මෙතෙන්දී USDT ගාන එක කරන් මෙතන දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන USDT ගාන මෙතන දෙන්න පුළුවන්. හිතන්නකෝ 100ක් කියලා. 100ක් දුන්නොත් එහම ඔයාලට පේනවා 31500ක් දැම්මොත් මට මෙතනදී USDT 100ක් මගේ XM account එකට වැටෙනවා. ඉතින් එහෙම නැතුව හිතන්නකෝ LKR වලින් මෙතන දෙනවා. LKR වලින් දුන්නාට පස්සේ ඔයා හිතන්න ඔයාලට මෙතනදී රුපියල් 5000ක් තියෙන කියලා 5000ක් දුන්නොත් එහෙම ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ලැබෙන USDT ප්‍රමාණය මෙතනින් පේනවා. ඉතින් සාමාන්‍යයෙන් USDT 15.87ක් වගේ USDT ප්‍රමාණයක් ඔයාගේ XM එකට
මේකට ලැබෙනවා කියලා මෙතෙන්දි පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතෙන්දි කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම USDT තෝරගන්නවා. USDT තෝරගන්න ඉවරලා මම මෙන්න මෙතනට දෙනවා සාමාන්‍යයෙන් USDT balance එක. ඉතින් මම USDT 100ක් කියලා දෙන්න. 100ක් කියලා දීලා ඊළඟට තමයි වැදගත්ම point එක තියෙන්නේ. මෙතනින් අහනවා your XM account කියන එක. ඉතින් මෙන්න මෙතන ඔයාගේ XM account එකේ XM ID එක දෙන්න ඕනේ. හරිද? ඒක ගන්න හැටිත් මම ඔයාලට පෙන්නනවා. ඒක අරන් අපි හරියට මෙතන දෙමු. ඉතින් ඔයාගේ XM එකට එන්න. ඒ කියන්නේ ඔයාගේ අලුතෙන් හදාගත්ත XM account එකට එන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන ඉරිකැලේ තුන ටච් කරලා මේ තියෙන my account කියන්නේ මෙන්න මෙතන නැවුවාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන ඔයාගේ XM ID එක. මේක තමයි ඔයා copy කරගන්න ඕනේ. copy කරගෙන ඒක තමයි මෙතන දෙන්නත් ඕනේ. හරි. ඒක විදිහට දෙන්න. ඒ වගේ මට තව දෙයක් කියන්න බැරුණා. ඔයාලට අඩුම මේ විදිහට deposit කරගන්න පුළුවන් වෙන්නේ USDT 15යි. USDT 15න් අඩුව iTrust හරහා ඔයාලට බෑ. මෙතනදී deposit කරගන්න ඔයාගේ මේ XM account එකට ඒකත් මතක තියාගන්න. හරි. ඊට පස්සේ next කරගන්න. next කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ iTrust ලගේ account details හැම දෙයක්ම. හරිද? ඉතින් ඔයාලට මෙන්න මේකට තමයි අර සල්ලි දාන්න තියෙන්නේ. ඉතින් මේ සල්ලි ටික දාලා ඔයාලට මෙතෙන් සල්ලි ටික දාද්දි මෙයාලා පැහැදිලිවම කියලා තියෙන දෙයක් තියෙනවා. ඔයාලට මෙතනදී කියව ගන්න පුළුවන්. මෙයාලා කියලා තියෙනවා ඔයාගේ bank account එකකින් ඔයා online payment එකක් කරනවා නම් online payment එක කරාට පස්සේ ඒකට ඔයාගේ රීමාක් එක විදිහට ඔයා දාන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයාගේ XM ID එක. ඉතින් එන්න එහෙම නැති වුණොත් එහෙම ඔයා මේ විදිහට payment එකක් කරාට මෙයාලට සමහරක් වෙලාවට reject වෙන්න පුළුවන්. මොකද මෙයාලා නූලටම හැමදේම බලනවා. මොකද මෙතෙන්දී හැම මිනිස්සෙක්ටම සාධාරණයක් වෙන්න ඕනේ. ඒ වගේම genuine විදිහට මෙයාලගේ වැඩ වෙන්නේ. ඒක නිසා මෙයාලා කියලා තියෙන විදිහටම වැටික් කරන්න ඔයාට මෙතෙන්දී ඔයා මේ විදිහට deposit එකක් කරද්දී මෙයාලගේ bank account එකට රීමාක් එකට හරියටම ඔයාගේ XM ID එක දෙන්න. ඒක දෙපාරක්ම මතක් කරලා අනිවාර්යෙන්ම කරන්න. ඉතින් මේ තියෙන account details වලට මම දැන් deposit එකක් කරගත්තා. මම අර විදිහටම මෙයාලා කියලා තියෙන දේවල් ටික follow කරන්න. මෙතන පහලින් තියෙනවා මෙයාලා කියලා තියෙන දේවල් ටික. ඉතින් මේ ටික ඒ විදිහටම follow කරලා ඉවරලා හරියටම මම දැන් රීමාක් එකක් දාලා මම මෙයාලට මේ deposit එක කරගෙන මට මගේ මුදල් ලැබෙන විදිහ ගැන මම ඔයාලට සම්පූර්ණයෙන් පෙන්නන්නම්. ඉතින් මම දැන් මෙතනදී මගේ BOS account එකෙන් මම දාගත්තා. එතකොට මට කියන්න බැරුණා ATM වලින් අපිට deposit කරන්න පුළුවන්. ඒ වගේම අපි bank එකට ගිහිල්ලා උනත් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දාද්දි slip එකේ ඔයාගේ XM ID එක ලියන්න. ඒක මතක තියාගන්න. ඒ වගේම ඉතින් මේ විදිහට සල්ලි දාන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ XM account එකේ local deposit එක subscribe කරලාම ඉන්න. හරිද? ඒ ටික ඔයා හරියටම මතක තියාගන්න. හරි දැන් මම මගේ මෙතන මගේ document ටික upload කරගන්නම්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක submit කරලා. ඉතින් මම දැන් මේක මේ විදිහට මෙතන upload කරගෙන මේක මෙතනදී මේකට accept දාගත්තා. දාලා මම මේක next කරගෙන upload කරගන්නවා. ඉතින් අපි බලමු මේකට කොච්චර වෙලාවක් යයිද කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති මට මෙතනදී මේක successful කියලා වැටෙනවා. ඉතින් අපි බලමු මේක transactions වලට දාලා. ඉතින් මෙන්න මේ විදිහට මේක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැනට මේක pending තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක pending ඉවර වෙලා මේ සල්ලි වැටෙනවා කියන එක සම්පූර්ණ වුණාට පස්සේ මේක complete කියන තැනට වැටෙනවා. ඉතින් අපි බලමු මේ විදිහට complete කියන තැනට වැටුණාට පස්සේ කොයි විදිහටද පේන්නේ කියන එක. ඒ වගේම ඔයා මතක තියාගන්න සාමාන්‍ය මේවා complete වෙන්න යන විනාඩි 5ක් වගේ පොඩි time එක. විනාඩි 5කුත් යන විනාඩි 2-3කින් වෙනවා. ඒ වගේම ඔයාලට මේකේ සල්ලි වැටුණාට පස්සේ ඔයාලට SMS එකක් එනවා. ඒ වගේම mail එකකින් දාන්න දෙනවා. ඉතින් ඔයාලට ඒක ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒක 100%ක්ම වැඩේ වෙනවා පිළිවෙලට. ඒක ගැන අහන්න දෙයක් නැහැ. ඒ වගේම ඔයාලට මොකක් හරි එකක් වෙලා මේක reject වෙලා තියෙනවා නම් ඒකත් ඔයාලට ඕන වෙලාවක මෙන්න මේ customer care එකට message එකක් දාලා අහලා clear කරගන්න පුළුවන් 100%ක්ම. ඉතින් අපි බලමු අපේ මේ deposit එක වැටෙන්න කොච්චර time එකක් යයිද කියලා. ඉතින් ඔන්න මගේ deposit එක complete වෙලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට හරියට විනාඩි 2ක්වත් යන්න නැතුව ඇති. ඒ තරම් fast. අහන්න දෙයක් නැහැ. ඔක නිසාම තමයි මම ඔයාලට කිව්වේ කොච්චර හොඳද කියලා මේ iTrust එක. ඊට අමතරව ඒ කියන්නේ අපේ පැත්තෙන් හරියටම දේවල් වෙනවා නම් යාළුවගේ side එකෙන් ඒ දේවල් හරියටම වෙනවා. ඊට අමතරව message එකක් ඒ වගේම mail එකක් මේ හැම දෙයකින්ම inform කරනවා අපේ transaction එක වුණා කියන එක. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මට ආපු message එක. මේ වගේ mail එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ. මම ඒකයි ඔයාලට iTrust එක මෙච්චර බය නැතුව කියන්නේ. හරි. ඉතින් අපි මෙතනින් එහාට අපේ යන් අපේ XM account එකට XM එකේ මේ මුදල ඇවිල්ලා තියෙනවාද කියලා ඉතින් ඔන්න සල්ලි ඇවිල්ලා තියෙන්නේ $100ක් දැම්ම $200ක් ඇවිල්ලා තියෙනවා බෝනස් එකත් එක්ක. දැන් මෙතනින් එහාට මම මේ වීඩියෝ එක මෙතනින් end කරනවා. ඊළඟ part එක මේ වීඩියෝ එක බලවුවාට පස්සේ ඔයාලා Telegram channel එකට join වෙලා ඉන්න. Telegram channel එකේ මම ඊළඟ part එක මේ වීඩියෝ එක දාලා සාමාන්‍යයෙන් දවස් 2කට යන්න කලින් මම ඊළඟ part එක දානවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද අපේ account එක MT4 MT5 වගේ app එකකට හරියටම connect කරගන්නේ. ඊට පස්සේ connect කරගෙන ඉවරලා අපි trade එකක් open කරගන්නේ කොහොමද? signal එකට අනුව trade එකක් දාගන්නේ කොහොමද? ඒ වගේම මොනවද අපිට මේ විදිහට profit වෙද්දී පෙන්වන්නේ කොහොමද? ඒ වගේම loss වෙද්දී පෙන්වන්නේ කොහොමද? සෙල්ලක් දාගන්න කොහොමද? මෙන්න මේ ටික ගැන ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් කතා කරනවා. ඊළඟ වීඩියෝ එක සම්බන්ධ දවස් 2ක් යන කලින් එනවා. ඊට කලින් ඔයා අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා ඩිපොසිට් එකක් දාගෙන ඉන්න. ඉතින් ඔයාගේ account එකට මේ විදිහට ඩිපොසිට් එකක් දාලා මට Telegram through message එකක් දාලා තියන්න. Telegram account name එක තමයි @slc_bro කියන්නේ. මේකේ message එකක් දාලා තියන්න. මොකද ඔයා දාලා තියෙන මුදල අනුව මම ඔයාලට වෙනම plans දෙනවා. ඒ වගේම ඔයාලව add කරනවා වෙනම signal group වලට. හරිද? ඒක නිසා ඒ ටික කරගෙන ඉන්න. ඉතින් ඔයා විශ්වාස කරන්න guys ඔයාලා දෙයක් හොයාගත්තොත් ඇරෙන්න මට මෙතනදි
වැඩි ලැබෙන දෙයක් නෑ. ඒක නිසා මම පුළුවන් තරම් ඔයාලා පෝසත් කරවන්නයි හදන්නේ මේ වැඩෙන්. ඒක නිසා මේ වැඩේ නම් කොහෙත්ම මිස් කරගන්න එපා. ඉතින් මෙතනින් එහා පාර්ට් එක ඉක්මනට මරන් යනවා. ඒනකන් account එක හදලා මේ ඩිපොසිට් කරන වැඩේ කරගෙන account එක පරිස්සමට තියාගන්න. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද ඊටු වැඩ ටික් කරගන්න කියලා. ඉතින් මෙතෙන්දී මම ඔයාලට කියන්නේ ඩොලර්ස් 500ක්ම දාන්න කියලා. ඔයාලට පුළුවන් ගාණක් දාන්න. මතක තියාගන්න guys. ඔයා කීයක් දැම්මත් ඔයාගේ account එක grow කරන වැඩේ අපි අනිවාර්යෙන්ම කරනවා. ඒක නිසා අනිවාර්යෙන් අපිත් එක්ක දිගටම ලැබෙන්න ඉන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකක ඉක්මනටම හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.